රත්නපුරේ ගියපම එහේ සහෝදරයෙක් රුපියල් 2000ක් දුන්නා. එතකොට මේ අනුරාධපුරේ ගියම එහේ සහෝදරයෙක් කාර් එකට පෙට්‍රල් ගහලා දුන්නා. සමහරක් එවුන් ගියාන් පස්සේ කෙහෙල්කම් කපලා කාර් එකට පටවලා දුන්නා. එහෙම පොඩි නිකන් අර යවච්චක සීන් එකකින් කතා කරේ. එහෙම කියලා වත්කම් ප්‍රකාශ ඉලියට දානවා මෙන්න બોලේ කෝටි 27ක් කොයිද වත්කම් තියෙනවා. රයිට්. Rhythm of the Guitar මූවි එකක් බලන්න ක්ලැරන්ස්ගේ මූවි එක නේ මතකනේ ඒක අනිවාර්යෙන් බලන්න ලස්සන මූවි එකක් හරිම ෂොක් මම දැන් ෆිල්ම් එක බලන්න යන්න කලින් මම එච්චර දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම ඇති කියලා මේ ඒකට හේතුව මේ මම දැන් පර්සනලි බං ආස නැහැ සාරංග නම් හොඳයි මේ සාරංග දිනක්ෂි මම එච්චර වැඩි ආස නැහැ මම හැබැයි ඒ දෙනත් ලස්සන මූවි එක ඇක්ට් කරනවා රයිට් මූවි එක හරිම ලස්සනයි ෂොක් ෆිල්ම් එකක් ගිහලා බලන්න අනිවාර්යෙන් අනිත් එක තමයි සූර්යයා සූර්ය බලපු නැති අය අනිවාර්යෙන් කියලා බලන්න එක බලන්න මොන මූවි එකක්. ඒක පට්ට මූවි එකක් නේ. මම මෑතකදී මම ලංකාවේ බලපු හොඳම මූවි එකක්. මම එහෙම කියන්නේ මේ මගේ යාළුවා නිසා දිනේෂ් මගේ යාළුවා නිසා එහෙම කියනව නෙවෙයි. මේ ඔයාලා තියෙන හැම මාදරිකේට දිනේෂ් පුතුකල සර් නේ. හරි. ෆිල්ම් එක පට්ට. නියම මූවි එකක් ගිහලා බලන්න. මේ සූර්යයා. මේ ඒක නෙමෙයි මම මේ කියන්න ගියේ. මේ රිදම් රයිට්. රිදම් කියලා කියන්නේ රිද්මය නේ. රිදම් කියන්නේ රිද්මයනේ. ඔය වචන දිහා බලන්නකෝ. ඒ වචනේ වාට මොකක් හරි විශේෂයක් පේනවද? ඒ කියන්නේ මොකක් හරි විශේෂත්වයක් පේනවද බලන්න මේ වචන දිහා. බලන්න. මොකක් හරි විශේෂත්වයක් පේනවද කියලා. නිකන් මහලොකු දෙයක් නෙමෙයි. පොඩි සීන් එකක් මේක පොඩි ආතල් කේස් එකක් හරිද? මේ වචනේ පොඩ්ඩක් වෙනස් වචනයක්. බලන්න මොකක් හරි වෙනසක් වාට දැනෙනවද කියලා කාට හරි ආන්සර්ස් තියෙනවා නම් දාන්න බලන්න. හරි. වෙලාව ගන්න බෑ දැන් ක්ලාස් ඉවරනට ළඟයි. අහන්නකෝ මේක තමයි පුතා සලකන්නේ මේ දිගම ඉංග්‍රීසි වචනය මොන දිගම ඉංග්‍රීසි වචනයද මේකේ මොනව නැද්ද වවල්ස් නැහැ බලන්නකෝ වවල්ස් නැහැ වවල්ස් නැතිව ලියන්න පුළුවන් දිගම වචනය කියලා සලකන්නේ මේක වවල්ස් අපි දන්නවනේ A E I O U දැන් මේ වචන හැම එකම වවල්ස් තියෙනවා වවල්ස් නැති වචන තියෙනවා තව හරිද මම කියන්නේ වවල්ස් නැතුව ලියන්න පුළුවන් දිගම වචනය කියලා සලකන්නේ මේක තමයි රිදම් රිද්මය මතක තියාගන්න වවල්ස් නැතුව මේ ඒ වගේ තව එක්කෙනෙක් වගේ අද ක්ලාස් එක මුලින් අහලා තිබ්බනේ අර මේ ඇයි බං අපිත් ඔක පොඩි කාලේ සෙල්ලමක් විතර කරනවා හරිද මේ ඒ අකුරු නොයදෙන වචන හරිද ඒ කියන්නේ ඒ අකුරක් නොයදෙන වචන මොකක් හරි අර වාක්‍යයක් කවුරු කෙනෙක් දාලා තිබ්බනේ මං අහන උඹලගේ ප්‍රශ්නයක් හරි උඹලට පුළුවන් ද ඒ අකුර යෙදෙන්නේ නැති වචන 10ක් කියන්න පපඩ ගාලක් කියන්න පුළුවන් ඒ අකුර නොයදෙන වචන 10ක් දැන් මෙතනම දෙකක් තියෙනවා නේ මේකක් තියෙනවා තුනයි තව හතක් කියන්න පුළුවන්ද ඒ අකුර ඉන්නේ නැති වචන. ඔය දාලා තියෙන සන් දෙකම දාලා තියෙනවා. S O N S U N. කට්ටිය දාන්නේ. හරි. එහෙම කලවේ දාන්නලම හරි. 10ක් දැම්මනේ. උඹට පුළුවන් 100ක් කියන්න. ඒ අකුර ඉන්නේ නැති වචන 100ක් කියන්න පුළුවන්. try කරලා දවසක් විතර තටමලා විතර පුළුවන්. ඒක මම අහන්න හේතුව තමයි මොකද අර ළමයි අහලා තිබ්බා මම මේ ක්ලාස් එකේ දාලා තිබ්බා ගෲප් එකට හරියද මේ ඒ කියන්නේ බං එකේ සිට 100 දක්වා අපි ඉලක්කම් ලියනකොට ඒ අකුර යෙදෙන්නේ නැහැ බං ඒ කියන්නේ 1 2 3 4 5 6 7 8 9 10 11 එහෙම යනකොට 100 දක්වා ඒ අකුරු යෙදෙන්නේ නැහැ ඒ අකුරු නෑ එකක්වත් නේ නිකන් ගෙදර ගිහලා බලන්න ලියලා ONE1 TWO2 එහෙම ලියලා බලන්න ලියපුවම මේ 100 දක්වා නෑ 100 නෙමෙයි ඇත්තටම 1000 දක්වාම නෑ ඉතින් හරිද 1000 දක්වාම නෑ මේ මුලින්ම පළවෙනි ඒ අකුර හම්බෙන්නේ 1000 වලදී තමයි 1000 වලදී තමයි මම එක පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඈ මේ කොහොමත් 1 සිට 100 දක්වා කොහොමත්ම ඒ අකුරු යෙදෙන්නේ නැහැ බං. අකුරු ලියනකොට ඒ අකුරු දෙන්නේ නැහැ. අර මේ විදිහට ගත්තොත් එහෙම දැන් මේ n නැතුව ලියුවොත් එහෙමනම් 1000 දක්වාම නැහැ 1000 තමයි පළවෙනි ඒ අකුර හම්බෙන්නේ. පළවෙනි ඒ අකුර හම්බෙන්නේ. ඒ අකුර. එතකොට පළවෙනි b අකුර හම්බෙන්නේ කීයද? බලන්න 1 2 3 4 කියලා ලියද්දී පළවෙනි b අකුර හම්බෙන්නේ කීයද බලලා කියන්න බලන්න. බලලා කියන්න. පළවෙනි b අකුර බලන්න බියපුර හම්බෙන්නේ කීයද බලන්න ලියහලා දැන් කොලයක් අරන් ලියහලා 1 2 3 4 5 කියලා ලියහන් බලන්න බලන්න බියපුර හම්බුන කාටද හම්බුනද බියපුර ඈ
එපා එපා ලියන්න එපා තීරමන්නේ. අද හම්බෙන්නේ නැහැ. අද නෙමෙයි ඔබට සතියවත් හම්බෙන්නේ නැහැ. හරිද? පළවෙනි බීජ අකුර හම්බෙන්නේ බං සෑහෙන ඈතදී. හරිද? සෑහෙන ඈතදී. බිලියන් වලදී. බිලියන් වලදී. බිලියනයක් බං. බිලියනයක් කියලා කියන්නේ මිලියන් නම් 1000ක්. මිලියන 1000ක තමයි හම්බෙන්නේ. බිලියන වල තමයි පළවෙනි බීජ අකුර හම්බෙන්නේ. 1 2 3 කියලා ලියලා ගියපම් පළවෙනි ඒ අකුර හම්බෙන්නේ 1000 දී. 1000 සෑහෙන ඈතදී. ඒතකොට බිලියන වල තමයි බීජ අකුර හම්බෙන්නේ. පළවෙනි සී අකුර හම්බෙන්නේ 10ක්. 1 2 3 4 5 6 7 ගන්න. බලන්න පළවෙනි සී අකුර. පළවෙනි සී අකුර හම්බෙන්නේ මේ ක්‍රෝ වලදී. ක්‍රෝ කියනවා කෝටි. ක්‍රෝ. මෙහෙමයි. මේක මේ මං ආතලට කිව්ව කතාවක් අර මේ රිද්ම් කියන වචනේ දිගට කියපු නිසා මම කියන්නේ මේවා මේ සීනි බෝල කතා පොඩි ළමයිට කියන්න පොඩි උන්ට පොඩි උන් චූන් කරන්න පුළුවන් ආතල කතා මේ උඹට මේ වැඩක් නෑ මම මේ මතක් වුණාට කිව්වේ ඒ කියන්නේ දැන් මේ ස්කේල්ස් දෙකක් මේකනේ අර දැන් ස්කේල්ස් කීපයක් තියෙනවනේ දර මේ මිලියන් බිලියන් ට්‍රිලියන් වලින් ගණන් කරන ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමෙදි ක්‍රෝ හම්බෙන්නේ නැහැ කෝටි හම්බෙන්නේ නැහැ ඒක වෙනම ක්‍රමයක් අර ලක්ෂ කෝටි ඒක වෙනම ස්කේල් එකක්නේ වෙනම ස්ටයිල් එකක් නේ ඒක මොකද්ද මන් දන්නේ ඒක එහෙම කේස් එකක් තියෙන්නේ කොහොම හරි අර මේ ක්‍රෝ කියද්දි 100 ගොඩක් හම්බෙනවා කෝටියේදී බිලියන් කිය තමයි බී අකුර හම්බෙන්නේ සෑහෙන හැදෙදි පළවෙනි අකුරු තුන හම්බෙන්නේ සෑහෙන හැදෙදි හම්බෙන්නේ දැන් අහන්න බා ඩී කියලා ළඟ හම්බෙනවා ඩී අකුර මේ එතකොට මෙසේජ් ගොඩක් දාලා දෙනවා කට්ටිය සර් කෝටි කෝටි ඔව් ඒ අහලා තියෙන අර කෝටි 27 කියලා නේ මේ මහින්ද සමරසිංහගේ කෝටි 27 කියලා මොකක්ද ඉතින් අහන්නේ ඔව් මටත් නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා බං හරිද කෝටි 27 කියලා කිව්වේ නේ කෝටි 27ද 27ද කියලා ඔය බං වසන්ත සමරසිංහලා මම අහලා දෙනවා මීඩියා වල එහෙම කියලා තියෙනවා රත්නපුරේ ගියපුවම එහෙ සහෝදරයෙක් රුපියල් 2000ක් දුන්නා එතකොට මේ අනුරාධපුරේ ගියම එහෙ සහෝදරයෙක් කාර් එකට පෙට්‍රල් ගහලා දුන්නා සමහරක් එවුන් ගියාන් පස්සේ කෙහෙල්කම් කපලා කාර් එකට පටවලා දුන්නා එහෙම පොඩි නිකන් අර යාචක සීන් එකකින් කතා කරේ එහෙම කියලා වත්කම් ප්‍රකාශ ඉලියට දාන මෙන්න બોලේ කෝටි 27ක් කොයිද වත්කම් තියෙනවා රයිට් එතකොට ඉතින් මෙච්චර ගාල් ඉතින් දේශපාලනය කරලා ඔච්චර කෑ ගහලා නේද හැමෝටම ඇඟිල්ල දික් කර අරු තොරු මූ තොරු කියලා අන්තිමට ඔන්න එයාගෙත් තියෙනවා වත්කම් කෝටි 27ද 28ද දෙපැත්තක් තියෙනවා එකක් තමයි වසන්ත සමරසිංහ මේවා ඉතින් නීත්‍යානුකූලව උපයාගත්තා වෙන්න පුළුවන් අපිට නෑ කියන්න බෑනේ ඒ කියන්නේ එයාට ව්‍යාපාර තියෙනවද කවුද අපි දන්නේ ප්‍රොපර්ටිස් මේ කියන්නේ දේපල තියෙනවද කවුද දන්නේ ඒ කියන්නේ පරම්පරාවෙන් හම්බෙච්ච දේපල ඉඩ කඩන් එහෙම තියනවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් එයාට වෙන මොන හරි ව්‍යාපාර එහෙම කරන්න බෑ කියලා ප්‍රශ්න නෑනේ මොකද්ද සර් එහෙම හම්බ පුළුවන් සල්ලි ඔබ සල්ලි හම්බ කරන්න බෑ නේද පාරයි සල්ලි හම්බ කරන්න පුළුවන් කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරන්න පුළුවන් ඉතින් එහෙනම් ධම්මික පෙරේරා මුලින්ම අරස් කරන්න එපා නේද ලංකාවේ මං හිතන්නේ පළවෙනි හෝ දෙවෙනි දැන් මේ ව්‍යාපාර කියන්නේ වත්කම් උපයන්න පුළුවන් තියෙන කේස් එක තමයි ඒ වත්කම් උපයපු විදිය බං අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ කොහොමද අපි මේ වත්කම උපයගත්තේ සහ ඒවට දාලා ටැක්සස් ගෙවලා තියෙන්නත් ඕනේ ඔය එකක් ටැක්සස් ගෙවලා නැත්නම් ඒ කේස් එකක් දැන් මේ වසන්ත සමරසිංහ මේ අදාළ ප්‍රොපර්ටිස් වලට මේ එයා ටැක්සස් ගෙවලා නැත්නම් කේස් එකක් හරිද නැත්නම් එයා දැන් මේක උපයාගත් විදිය කියන්න බැරි නම් එයාට කොහෙන්ද ඒක ආවේ කියලා රයිට් අර කලින් කට්ටිය අර කවුද මේ මහින්දගේ අර නැන්දෙකුයි කවුද අර මැනික් මල්ලේ කතාව කියලා කියන්නේ අර කෝටි ගානක සල්ලියක් බං අහලා දිනේ මැනික් මල්ලේ කතාව යෝෂිතයි යාගේ අර ආච්චි කෙනෙකු පව් අර වයසක අවුරුදු 90 ගානක ආච්චි කෙනෙක් හරිද යෝෂිතගේ ආච්චි කෙනෙක් යෝෂිතගේ අම්මගේ පුංචි අම්මද හොඳ එන වයසක ආච්චි කෙනෙක් හරිද දේසි ආච්චි කියලා කියන්නේ එයාලා කියලා දෙන්න බං එයාලගේ අර සල්ලි වගේක් හම්බුණා ඒව අර උපයාගත්ත විදිය එයාලට මේ හයිට කියන්න බැරි වුණා ඊට පස්සේ එයාලා කියාද මොකද්ද කවුද කෙනෙක් ඇවිල්ලා මැනික් මල්ලක් දීලා ගියා කියලා හරිනේ ප්‍රශ්නේ ඉස්සුණා හරිද කියන්නේ කවුරු කෙනෙක් ඇවිල්ලා මැනික් මල්ලක් දීලා ගියා මැනික් මල්ල සල්ලි කරගත්තා මෙන්න අපිට කෝටි විතර ගාණක් හම්බුණා කියලා එතකොට බං එහෙම බෑ හරි අර නිල වශයෙන් කියන්න පුළුවන් වෙනවා අපි මේ වත්කම් උපයාගත්තේ කොහොමද කියලා එතකොට වසන්ත සමරසිංහට පුළුවන් නෑ ඒක ප්‍රශ්න නෑ රයිට් එයාට කෝටි 20 නැහැ කෝටි 250 270ක් තිබුත් ප්‍රශ්නයක් නැහැ මේ එයාට උපයාගත්ත විදිහක් තියෙනවා නම් එයාට පොඩි අර අතර පොඩි අවුලක් තියෙනවා මේ
අර එයාලා පොඩි අර දැන් පොඩි යාචක සීන් එකනේ හිටියේ අනුරාධපුරේ ගත්තාම යාළුවෙක් රුපියල් 2000ක් දුන්නා ඈ පොළොන්නරුවට ගියාපුවම යාළුවෙක් පෙට්‍රල් ගහලා දුන්නා ඈ අපේ අපේ සහෝදරයෙක් තමයි මට මේ බෙල්ට් එක අරන් දුන්නේ ඒ වගේ නම් එහෙම නිකන් අර මොකද්ද නිකන් පොඩි කතාවක් කිව්වන්නේ හරි ඒ වයි මේ වයි ඒතොර ගැලපෙන්නේ නැහැ මේ හැබැයි කොහොම හරි මේ 27 උපයෝගයක් තියෙන ප්‍රශ්න නැහැ ඇයි දැන් අර මේ දවස්වල ඉතින් අපි අර කතා කරන්නේ මේ කෙහෙලියගේ පුතා කියලානේ අර මාස කීපෙකින් කෝටි 20 ගාණක් හම්බ කරපු ඒ දැක්කද ඒ කේස් එක කෙහෙලියගේ පුතාට ඒක උපයපු විදිය පෙන්වන්න විදියක් නැහැ ඒක කේස් එකක් ඒක කේස් එකක් එතකොට ඔබලා මේ හම්බ කරන්න එහෙම බය වෙන්න එපා රයිට් මොනාරි කළා මහන්සියලා උපයන්න පුළුවන් අදාළ විදිහට ටැක්සස් ගෙවලා ඒ නිවැරදිව හම්බන්න ගන්න පුළුවන් රයිට් එහෙම ගැටලුවක් නැහැ මේ මෝඩ ප්‍රශ්න අහන්න එපා පොඩි උවා වගේ රයිට් හරි මේ එතකොට ඔක තමයි වසන්ත සම්මසී කතාව හරි එහෙනම් මේ මෙතන අතර ගමුනේ පරක් වුණානේ රයිට් කයි ගහන්න පරක් වුණා එහෙනම් අපි ආයි ක්ලාස් එකේ තියෙන ලබන